ආයුබෝවන් මේ සාධන ජ්‍යොතිෂ YouTube නාලිකාවයි. මෙතෙක් මට subscribe කරපු සෑම දිනාටත් like කරපු සෑම දිනාටත් බොහොම ස්තුතියි. මේ නාලිකාව subscribe කර නැත්නම් subscribe button එක ඔබලා like එකක් දාලා සහයෝගය ලබා දෙන්න. මෙවන් වූ වීඩියෝ තව තවත් ඉදිරියට ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. අද මම හිතුවා මේ අස්තවීම සම්බන්ධව ඔබට පොඩි හැඳින්වීමක් කරන්න. මේ අස්ත වෙනවා කියන්නේ ග්‍රහයෙක් සූර්යාට ලං වෙලා පෘථිවියෙන් ඈත් වීම අස්ත වීම ලෙස හඳුන්වනවා. මේ අස්ත වීමේදී ග්‍රහයාගේ බලය පෘථිවිය කෙරෙහි තියෙන ආකර්ෂණය කෙමෙන් අඩු වෙනවා සූර්යාට ලංවන විට. ඒ අතර නැවතත් සූර්යාගෙන් මිදී පෘථිවියට ලංවන විට එය උදාවීමක් හැටියට තමයි පෙන්눔 කරන්නේ. මේ අස්ත වීම ගැන මහා ඍෂි පරාශරයන් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ ආකාරයටයි. ඒ නිසා ගොඩක් අය මොකද්ද මේ කේන්ද්‍රයක තියෙන අස්තවීම ගැන විපලිසර වෙනවා. ඒක තමයි අස්තවීම කියන්නේ බලය අඩුවීම. ඒ වගේම උදාවීම, ඒ වගේම වක්‍ර වීම හැටියට තුන් ආකාරයකට මේ බලය පෙන්වනවා. අපි වක්‍ර වීම කියන්නේ මොකද්ද කියලා ඊළඟට සාකච්ඡා කරමු. අපිට වක්‍ර වීම කියලා කියන්නේ වක්‍ර වීම කියන්නේ මේ ජ්‍යොතිෂයේ සිද්ධාන්ත අනුව මේ රවි සඳු ඍජු ගමනක යෙදෙනවා. ඒ වගේම රාහු කේතු ආපස්සට ගමන් කිරීමක් තමයි පෙන්눔 කරන්නේ. ශනි, බුධ, කුජ, ගුරු, සිකුරු යන ග්‍රහයිනුත් ඍජු ගමන් මාර්ගයක ගමන් කරනවා. නමුත් මේ අතර මේ ගමන් මාර්ගයේදී යම් ස්ථානයක රැඳී නැවතත් වෙනත් දිශාවකට වෙනත් ආනතියකට ගමන් කිරීම හඳුන්වන්නේ වක්‍ර වීම කියලා. මේ වක්‍ර වෙනකොට යම් ස්ථානයක වක්‍ර වෙන ග්‍රහයා නීචව තිබුණොත් ඒ ස්ථානයේ ඒ වක්‍රභාවය නිසාම උච්ච ග්‍රහයෙකු දක්වන ප්‍රතිචාර දක්වනවා. ඒ වගේම ග්‍රහයෙක් උච්ච ස්ථානයක මේ වක්‍රව පැවතියොත් අර උච්ච ස්ථානයේ උච්ච ස්වභාවය නොව දුර්වල ස්වභාවයක් දකින්නට පුළුවන්. ඒ වගේම ග්‍රහයෙක් තවත් ග්‍රහයෙකු සමග සම්බන්ධ වීමෙන් අර්ධයක ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම නීච ග්‍රහයෙකු සමග එක්ුණොත් ඒ කිසිම ප්‍රතිඵලයක් නැතුව ශූන්‍ය තත්ත්වයට පත් වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම මේ වක්‍ර වීම අපිට හඳුන්වන්න පුළුවන් කෝච්චි දෙකක් සමාන්තරව ගමන් කරද්දී එක් කෝච්චියක් යම් අවස්ථාවක වේගය අඩු කිරීම නිසා එහි වේගවත්භාවය අඩු වීමෙන් අනිත් කෝච්චියේ සිටින පුද්ගලයින්ට පේන්න පුළුවන් අර කෝච්චිය ආපස්සට ගමන් කරන්න. ඒ වගේ තමයි මේ වක්‍ර වීම කියන්නේ. ආපස්සට ගමන් නොකරත් පෙනෙන්න තියෙන්නේ ආපස්සට ගමන් කරනවා කියලා. ඉතින් මේ වගේ මේවා නිසා කේන්ද්‍රයක් බැලීමේදී මේවා ගැන අවබෝධයක් තිබීමෙන් තමන්ගේ කේන්ද්‍රය මොන තොරතුරු කිව්වත් තමන්ටත් යම් අදහසක් ගැනීමේ හැකියාව තියෙනවා. නැවතත් හමු වෙන බලාපොරොත්තුවෙන් අපි මෙවන් වීඩියෝ ගණනාවකින් ඉදිරියට හමු වෙනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.